ආයුබෝවන්. අද මේ පැහැදිලි කිරීමෙන් අපි කතා කරන්න යන්නේ ලංකාවේ පාරවල් වල අතිශයින්ම සුලභ ඒ වගේම කාගෙත් ආදරය දිනාගත්ත වාහනයක් ගැනයි. ඒ තමයි Toyota Aqua. නිකමට හිතලා බලන්න අදටත් පාරට බැස්සම මේක Aqua එකක් හරි දකින්නේ නැතුව ඉන්න ලැබෙන්නේ කලාතුරකින් නේද? හැබැයි මේ වෙද්දි ලෝකෙම වගේම ලංකාවෙත් නවීන EV එහෙමත් නැත්නම් විද්‍යුත් වාහන රැල්ලක් බොහොම වේගයෙන් පැතිරෙනවා. ඉතින් මේ 2026 අවුරුද්ද වෙනකොටත් පරණ පුරුදු Aqua එකමද හොන්නම හයිබ්‍රිඩ් තේරීම අපි මේ දත්ත ටිකක් අරගෙලම කතා කරමු. අද අපේ කතාබහේ මූලිකම ප්‍රශ්නය වෙන්නේ මෙන්න මේකයි. ලංකාවේ හයිබ්‍රිඩ් වාහන ගැන කතා කරද්දී ඉබේටම මතක් වෙන්නේ Aqua කියන නමනේ. ඒත් BID වගේ අලුත්ම විද්‍යුත් වාහන වෙනදපොළ ආක්‍රමණය කරන මේ කාලේ අර කලින් තිබුණු රජකම තවදුරටත් Aqua එකට තේරවද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි කිසිම පැත්තක් ගන්නෙ නැතුව හරිම අපක්ෂපාතීව මේ ගැන හොයලා බලමු. හරි. අපි එහෙනම් ඉක්මනටම බලමු අද මොනෝ ගැනද කතා කරන්න කියලා. මුලින්ම ජනප්‍රියම හයිබ්‍රිඩ් රථය විදිහට Aqua එකේ ඉතිහාසය, ඊට පස්සේ ඇයි මේක මෙච්චරම ජනප්‍රිය වුනේ, පාවිච්චි කරපු එකක් ගනිද්දි තියෙන ගැටලු, නවීන EV එක කරන සංසන්දනය සහ අවසාන වශයෙන් 2026ට මේක තවමත් වටිනවද කියන කරුණු පෙළගැස්ම ඔස්සේ තමයි අපි මේ කාරණා විග්‍රහ කරන්නේ. පළවෙනි කාරණය ජනප්‍රියම හයිබ්‍රිඩ් රථය. මතකද ලංකාවේ ඉන්ධන මිල එකපාරට මහසුසට ගියපු කාලේ? අන්නේ කාලේ ඉඳන්ම මේ Aqua එක ලංකාවේ මිනිස්සු අතර අතිශයම ජනප්‍රිය වුණා. මේ වාහනයට අපේ රටේ තියෙන පුදුම ඉල්ලුමක්. ඉතින් මේ තරම් ජනප්‍රිය වෙන්න එක හේතුවක් නෙමෙයි. ප්‍රධාන කාරණා හතරක්ම බලපෑවා. හොඳම ඉන්ධන පිරිමැස්ම, Toyota කියන නමේ තියෙන විශ්වාසය, මේකේ තියෙන සංයුක්ත එහෙමත් නැත්නම් කම්පැක්ට් ප්‍රමාණය, වගේම ආපහු විකුණද්දී ලැබෙන ඉහළ වටිනාකම. මේ ඔක්කොම එකතු වුණාම Aqua එකේ ආධිපත්‍යය නිකම්ම හැදුනා. අනික මේක සරල ජපාන් හැච්බැක් ඩිසයින් එකක් නිසා ලංකාවේ තදබදේ තියෙන නගරයක පදවන්නත් පොඩි ඉඩක පාක් කරගන්නත් හරිම ලේසියි. දැන් අපි වාහනේ ඇතුළට ගිහින් බලුවොත් ඇත්තටම මේකේ ඉන්ටීරියර් එක එතරම් සුඛෝපභෝගී නැහැ. හැබැයි එදිනෙදා පාවිච්චියට උපරිම ප්‍රායෝගිකයි. වාහනේ ග්‍රේඩ් එක අනුව ක්ලයිමේට් කන්ට්‍රෝල්, රිවර්ස් කැමරා වගේම මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් කියන පහසුකම් එනවා. ඉස්සරහා සීට් වල යන අයට හොඳ ඉඩකඩක් තිබුණට පිටිපස්සේ ඉඩකඩ නම් සාමාන්‍යයි. සරලව කිව්වොත් මේක හදලා තියෙන්නේ ලක්සරි එකට වඩා ප්‍රායෝගික බව ගැන හිතලයි. දෙවෙනි කොටස Aqua එකක් ඇත්තටම මේ තරම් ජනප්‍රිය ඇයි? විශේෂයෙන්ම උදේ හවස ඔෆිස් යන අයට මේක මේ තරම් සමීප වෙන්න බලපාපු තාක්ෂණික රහස මොකක්ද කියලා අපි දැන් පැහැදිලිවම බලමු. මේක තමයි හැමෝම හොයන ඒ සුපිරිම දත්තය. ලීටරයකට කිලෝමීටර් 20ත් 30ත් අතර. නගරයේ තදබදය ඇස්සේ ධාවනය කරද්දිත් Aqua එකක් දෙන මේ ඉන්ධන කාර්යක්ෂමතාවය තමයි මේකේ ලොකුම ආකර්ෂණය. ට්‍රැෆික් එකේ වුණත් එදිනෙදා ගමන් බිමන් වලට මේක මේ තරම් ලාභදායී තීරීමක් වෙන්නේ අන්න ඒ නිසයි. මේ ඉහළ ඉන්ධන පිරිමැස්ම පිටිපස්සේ තියෙන්නේ මුළු ලෝකෙම පිළිගත Toyota හයිබ්‍රිඩ් පද්ධතිය. මෙතනදී පෙට්‍රල් එන්ජිනයක්, විදුලි මෝටරයක් සහ හයිබ්‍රිඩ් බැටරියක් හරිම අපූර්වට එකට වැඩ කරනවා. ඒ කියන්නේ අර නගරයේ තියෙන ස්ටොප් ඇන්ඩ් ගෝ ට්‍රැෆික් එකේදී ටිකෙන් ටික ඉස්සරහට යද්දී වාහනේ දුවන්නේ විදුලි මෝටරයෙන්. අන්න ඒ වෙලාවට පෙට්‍රල් පිච්චෙන්නේ මැතිම තරම්. ඒකයි මේ තරම් තෙල් ඉතුරු වෙන්නේ. ධාවන අත්දැකීම ගත්තොත් මේකේ සුක්කානම එහෙමත් නැත්නම් ස්ටියරින් වීල් එක හරිම සැහැල්ලුයි. ඩ්‍රයිව් කරන්න හරිම ස්මූත් වගේම පාරේ එහෙට මෙහෙට හරව ගන්නත් හරිම ලේසි. ඒ නිසා නගරයට නම් මේක නියමයි. හැබැයි ඉතින් රේස් යන්න වගේ ස්පෝටි ධාවනයක් නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා තියෙන්නේ සිටි යූස් එකට. එහෙමත් නැත්නම් නගරයේ සැහැල්ලු ගමන් වලට විතරයි. අපි යමු තුන්වෙනි කාරණේට. මිලදී ගැනීමේදී සැලකිය යුතු ගැටලු මොනවද? පාවිච්චි කරපු වාහන මාකට් එකකින් Aqua එකක් ගනිද්දී අපි අනිවාර්යයෙන්ම මුහුණ දෙන ප්‍රායෝගික යථාර්ථයක් තියෙනවා. ඒ ගැන ටිකක් කල්පනාකාරීව බලන්න ඕනේ. පාවිච්චි කරපු Aqua එකක් හොයද්දී මේ ප්‍රධාන කරුණු ගැන හොඳ අවධානයක් දෙන්න. මුලින්ම හයිබ්‍රිඩ් බැටරියේ තත්ත්වය. ඊළඟට අපේ ලංකාවේ පාරවල් වල තියෙන තත්ත්වයක් එක්ක සස්පෙන්ෂන් පද්ධතිය ඉක්මනින් ගෙවරිවා. ඒ විතරක් නෙමෙයි මීටර් රිවර්ස් කරපු වංචාවන් සහ ලොකු ඇක්සිඩන්ට් වෙලා රිපෙයාර් කරපු වාහනත් මාකට් එකේ වැහි වැහැලා. ඒ නිසා ගන්නකොට හොඳටම පරීක්ෂා කරලා බලන්නම වෙනවා. මේ වාහනේ තියෙන මිල අධිකම සහ අවදානම්ම කොටස තමයි හයිබ්‍රිඩ් බැටරිය. බැටරිය දුර්වල වේගෙන එද්දී මේ දේවල් තුන අනුපිළිවෙලින්ම වෙනවා. මුලින්ම තෙල් කරන එක අඩු වෙලා යනවා. ඊට පස්සේ ඩෑෂ්බෝඩ් එකේ වෝනින් ලයිට්ස් පත්තු වෙන්න ගන්නවා. අන්තිමටම වාහනේ එදීම එහෙම නැත්නම් පර්ෆෝමන්ස් එක සම්පූර්ණයෙන්ම බැහැලා යනවා. මේක නම් ලොකු වේදමක් යන රිපෙයාර් එකක්.
හතරවෙනි අදියර අක්ව සහ නවීන EV වාහන. දැන් බලමු අද තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙන ඉලෙක්ට්‍රික් වාහනත් එක්ක මේ සරල ප්‍රායෝගික රථය හැප්පෙන්නේ කොහොමද කියලා. අපි දත්තවලින්ම මේක කිරලා මැනලා බලමු. මේක හරිම සිත් ගන්න අසලු සංසන්දනයක්. ඇක්වා එකක් ගත්තොත් ෂෙඩ් එකකට ගියා තෙල් ගහුවා ආවා කිසිම චාර්ජ් කිරීමේ මානසික පීඩනයක් නැහැ. ඒ වගේම අවුරුදු ගාණක් තිස්සේ තහවුරු වුණු විශ්වාසනීයත්වයක් සහ ඉහළ රීසේල් මාකට් එකක් තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් නවීන EV වාහන ගත්තොත් දුවන් යන වියදම ඉතාම අඩුයි, අලුත්ම ෆීචර්ස් තියෙනවා, වගේම ඇක්සලරේට් කරපු ගමන් ෂණික පවර් එකක් එමත් නැත්නම් ඉන්ස්ටන්ට් ටෝක් එකක් ලැබෙනවා. ඉතින් මේ කරුණු දෙපැත්තම කිරලා බලලා Tamanට හරියන දේ තෝර ගන්න පුරුවන්. ඒ වගේම ලංකාවේ වෙළඳපොළ ඇක්වාවයකට තියෙන තව සුවිශේෂී වාසියක් තමයි මේ නඩත්තු කිරීමේ පහසුව. ඕනෑම කඩේකින් Toyota ස්පෙයා පාර්ට්ස් ගන්න පුළුවන්. ඒ වගේම මේවා හදන්න පුළුවන් වාස්ලා ලංකාවේ ඕනෑම මුලක ඉන්නවා. අලුත් EV වාහනවලට සාපේක්ෂව බලවම මේක කොච්චර ලොකු සහනයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ඇත්තටම අදටත් ඇක්වා එකක් ගන්න කෙනෙක්ට තියෙන ලොකුම ප්ලස් පොයින්ට් එකක් තමයි මේක. අපි දැන් අවසාන කොටසට ඇවිත් තින්නේ. අංක 5 2026 දී මේක තවමත් වටිනවද? අර කලින් කතා කරපු හැමදේම මේක බැලුවම අද කාලේ මේ වගේ වාහනයක් ඇත්තටම ගැලපෙන්නේ කාටද කියන නිගමනයට අපි දැන් යමු. මේකෙන් පැහැදිලි වෙනවා මේක ගැලපෙන අය සහ නොගැලපෙන අය කවුද කියලා. දවස ගානේ වැඩට යන තෙල් ඉතුරු කරගන්න බලන ලොකු කරදරයක් නැති නඩත්තුවක් හොයන අයට නම් මේක උපරිමයි. හැබැයි සුඛෝපභෝගී සැප පහසුව හොයන අයට, හයි ස්පීඩ් ඩ්‍රයිව් කරන්න ආස අයට, එහෙමත් නැත්නම් අලුත්ම ටෙක්නොලොජි හොයන අයට නම් මේ වාහනේ එච්චරම සෙට් වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඉතින් මේ ඔක්කොම සාරාංශ කරලා බැලුවොත් පළවෙනි වතාවට කාර් එකක් ගන්න කෙනෙක්ට, ඔෆිස් යන අයට, ටවුමේ පාවිච්චි කරන අයට සහ තමන්ගේ බජට් එක ගැන ගොඩක් හිතන පවුල් වලට ඇක්වා එක කියන්නේ තාමත් කදිම තේරීමක්. මේ තියෙන ඉහළ ඉන්ධන පිරිමැස්ම, විශ්වාසය සහ මේ නඩත්තු කිරීමේ පහසුව නිසා තමයි 2026 වෙලත් මේකේ මාකට් එක මේ තරමම ස්ථාවරව තියෙන්නේ. ඉතින් මේ කරුණොත් එක්ක අපි අවසාන වශයෙන් මෙහෙම හිතමු. අද වෙනකොට ඇක්වා එකක් නඩත්තු කරගෙන දුවන එකේ ඇත්තම වියදම කොහොම වෙයිද? විශේෂයෙන්ම මේකේ බැටරි ගැටලු ගැන, එහෙම නැත්නම් ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන තියෙන සැබෑ අත්දැකීම් සමාජය තුළ කතාබහට ලක් වෙන එක හරිම වැදගත්. ඉතින් මේ ඉදිරිපත් කරපු කරුණු ඔස්සේ හරිම තීරණයක් ගන්න හොඳ පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැති කියන අපි විශ්වාස කරනවා.